අපේ තායිලන්ත සංචාරයේදී ගිය සුවිශේෂ ස්ථානයක් තමා ඒන්ෂන්ට්. මේක ලෝකයේ තියෙන විශාලතම අවුට්ඩෝර් මියුසියම් වලින් එකක්. තායි ගෘහ නිර්මාණ ශිල්පය, ඉතිහාසය, වාස්තු විද්‍යාව, තායි සංස්කෘතියට ආස කරන කෙනෙක් යන්න ඕන තැනක් තමයි ඒන්ෂන්ට් සිටි. බැංකොක් වල ඉඳන් එන කෙනෙක් BTS ට්‍රේන් ලයින් එකේ ඒහා ස්ටේෂන් එකෙන් බැස්සම ස්ටේෂන් එක ළඟම තියෙන සීට්ස් දාලා හදපු ලොරියක නැගලා ආවොත් ඒන්ෂන්ට් සිටි එකේ ටිකට් කවුන්ටර් එක ළඟින් බස් පුළුවන්. උදේ 9 ඉඳන් රාත්‍රී 7 වෙනකන් ඒන්ෂන්ට් සිටි විවෘතව තියෙනවා. ෆොරිනර් කෙනෙක්ට බාත් 700ක් වෙනවා එන්ට්‍රන්ස් ටිකට්. ඒත් ගෲප් ඇප් එක හරහා මිලදී ගන්නවා නම් ඊට වඩා අඩු මුදලකට මිලදී ගන්න පුළුවන්. අක්කර 300කටත් වැඩි ගිම් ප්‍රමාණයක මේ අවුට්ඩෝර් මියුසියම් එක විහිදලා තියෙනවා. ඒ නිසා පහසුවෙන් නරඹන්න හිතාගෙන අපි ඉලෙක්ට්‍රික් කාර් එකක් රෙන්ට් කළා. ඒකට මුල් පැයට බාත් 100කුත් වැඩි වෙන හැම පැයකටම පැයකට බාත් 100 ගන්න try කරනවා. හැබැයි කැමති කෙනෙක්ට පයින් යන්නත් පුළුවන්. එහෙම නැත්නම් ෆුට් සයිකල් එකක් රෙන්ට් කරන්නත් පුළුවන්. ඉලෙක්ට්‍රික් කාර් එක රෙන්ට් කරද්දී එයාලා ලයිසන් එක තියාගන්න. අපි කීස් රිටර්න් කරද්දී නැවත අපිට ලයිසන් එක ලබා දෙන්න. ඒන්ෂන්ට් සිටි එකේදී අපිට තායිලන්තයේ විවිධ ප්‍රදේශවල දක්නට තියෙන පන්සල්වල රෙප්ලිකාස් දැක ගන්න පුළුවන්. එයාලා දෙන සිතියමත් උදව් කරගෙන අපිට කැමති විදියට ඒවා බලන්න පුළුවන්. තායිලන්තයේ විවිධ පළාත්වල සාම්ප්‍රදායික ජීවන රටා දැක්වෙන ගම්මානක් මේ අතර තියෙනවා. මේ ගමනේදී සාම්ප්‍රදායික තායි වාස්තු විද්‍යාවේ දස්කම් පෙන්වන රාජකීය මණ්ඩප, ලී නිවාස, පාලම් ආදිය දැක ගන්නත් පුළුවන්.
අපි සංචාරය කරපු තවත් ලස්සන තැනක විස්තරත් අරගෙන ඉක්මනින් නැවත හමු වෙනවා.